අපි හැමෝම කන්න කැමති ඩම්ප්ලින්ස් අපේම විදියකට වෙනස්ම ක්‍රමයකට අදහදමු. මේ ඩම්ප්ලින්ස් හදාගන්න හරිම ලේසි වගේම මේක හරිම රසයි. මේ වගේ රසම රස චිලි සෝස් එක ඩිප් කරගෙන තමයි මේක කන්න තියෙන්නේ. මුලින්ම පාන් පිටි 250කට ලුණු තෙහෙලි භාගයක් එකතු කරගන්න. වතුර ටික ටික එකතු කරලා සොෆ්ට් ඩෝ එකක් එනකන් අනා ගන්න ඕන. පිටි මිශ්‍රණය හොඳට අනා ගන්න ඕන. මේක විනාඩි 5ක් වගේ හොඳට අනා ගන්න. පේනව නේද හොඳ සොෆ්ට් ඩෝ එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඩෝ එක ලන්ච් ෂීට් එකකින් වහලා විනාඩි 10ක් විතර රෙස්ට් වෙන්න තියන්න. අපි දැන් ඩම්ප්ලින්ස් වලට ඕන කරන ෆිලින් එක හදාගමු. සාමාන්‍ය ඩම්ප්ලින්ස් වලට මීට් වර්ග තමයි දාන්නේ. හැබැයි මම අරන් තියෙන්නේ මෙතනදී සැමන්. ඔයාලා කැමති නම් ඕනම මීට් වර්ගයක් ගන්න පුළුවන්. මම මෙතනදී අම්මිරිස් වෙනුවට නයිමිරිස් තමයි අරගෙන තියෙන්නේ. ඒකේ වෙනස්ම ටේස්ට් එකක් තියෙනවා. හීනියට කපාගත්ත බීලුණු, ඒ වගේම කොටුවට කපාගත්ත කැරට්, ඒ වගේම ලුණු කොළ වෙනුවට ලීක්ස් ගන්නත් පුළුවන්. දැන් අපි මේ ෆිලින් එකට රසායන ලුණු, කැලි මිරිස්, ගම් මිරිස් දාලා හොඳට මික්ස් කර ගන්න ඕන. සාමාන්‍ය ඩම්ප්ලින්ස් හදන්නේ චිකන්, බීෆ් වගේ මීට් වර්ග වලින්. හැබැයි මට හිතුණා වෙනස්ම රසයකට සැමන් වලින් ඩම්ප්ලින්ස් හදලා බලන්න. අපි කලින් හදාගත්ත ඩෝ එක අරගෙන ඩෝ එක තව ටිකක් නීට් කරගන්න ඕනේ. මම බෝඩ් එකකට පාන් පිටි ටිකක් දාගෙන ඒක හොඳට නීට් කරගන්න ඕනේ. මේ ඩෝ එක හොඳට සොෆ්ට් වෙලා තියෙන ඔයාලට පේනව නේද? අපිට මේක නීට් කරගත්තාම ඇති. දැන් අපි මේ ඩෝ එක කොටස් කීපයකට කඩාගමු. පුංචියට කඩාගත්ත පාන් පිටි බෝලයක් අරගෙන දැන් අපි ඒ ටික තුනී කරගමු. මුලින්ම බෝඩ් එකට පාන් පිටි ටිකක් දාලා රෝලින් පින් එකකින් තුනී කරගන්න. මතක තියාගන්න මේ ඩෝ එක ගොඩාක් ඝනකමක් නැති, තුනීත් නැති මෙන්න මේ වගේ ෂීට් එකක් වෙන්න ඕන. ඩම්ප්ලින්ස් වලට ඕන කරන රවුන්ඩ් ටික කපා ගමු. මේ වගේ පුංචි කටර් එකකින් රවුන්ඩ් කීපයක් දිගහැරගත්ත ෂීට් එකේ කපා ගන්න ඕනේ. පේනව නේද මේ රවුන්ඩ් ටික ගොඩාක් ඝනකම් නෑ වගේම ගොඩාක් තුනීත් නෑ. මේ වගේ රවුමක් අතේ අල්ල උඩ තියාගෙන අපේ ෆිලින් එකෙන් තේ හැන්දක් මේ රවුම උඩට තියලා හොඳට තද කරගන්න. මේ විදියට ෆිලින් එක ඇතුළට යන ලස්සනට මේක කවර් කරගන්න. පාන් පිටි රවුම වටේට හොඳට සීල් වෙන්නේ නැත්නම් වතුර ටිකක් පාන් පිටි රවුමේ වටේට ගාලා ඒ ටික හොඳට සීල් කරගන්න. ඩම්ප්ලින්ස් එක එක හැඩයට හදාගන්න පුළුවන්. මේ එක හැඩයක් විතරයි. ඩම්ප්ලින්ස් මේ හැඩයට හදාගන්නත් පුළුවන්. කලින් විදියටම ෆිලින් එක මැදින් තියාගෙන වටේට සීල් කරගන්න. මේ විදියට රවුමට හදාගන්නත් පුළුවන්. තව එකක් මම හදලා පෙන්නන්නම්. ඩම්ප්ලින්ස් හදාගන්නකොට මේ විදියට සීල් කරගන්න. ඇත්තටම මේක හදාගන්න හරිම ලේසි වගේම හරිම රසයි. මේ තියෙන අපි හදාගත්ත ඩම්ප්ලින්ස් ටික. හදාගත්ත ඩම්ප්ලින්ස් ටික පෑන් ෆ්‍රයි කරගමු. මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් කරගන්න. විදියට ඩම්ප්ලින්ස් ටික පෑන් ෆ්‍රයි කරගන්න. මේ වගේ ගෝල්ඩ් කලර් එකකට ෆ්‍රයි කරගන්න. එතකොට ඩම්ප්ලින්ස් හරිම රසයි. ඒ විදිහට ෆ්‍රයි වුණාට පස්සේ පෑන් එකට වතුර ටිකක් එකතු කරගන්න. විනාඩි 5ක් විතර පෑන් එකේම හොඳට තඹ ගන්න ඕන. පෑන් එකේ තියෙන වතුර සේරම හිඳිලා ඩම්ප්ලින්ස් ටික හොඳට තඹිලා තියෙන්නේ. මේ තියෙන අපි හදාගත්ත ඩම්ප්ලින්ස් ටික. ඩම්ප්ලින්ස් කන්න මම සෝස් එකක් හදාගත්ත. ඒකත් මම කියන්නම්. රත් වුණු තෙල් ටිකකට කැලි මිරිස් ටිකක් දාලා ඒකටම සෝයා සෝස් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් චිලි සෝස් එක වගේම සෝයා සෝස් වල ඩිප් කරලා මේ රසම රස ඩම්ප්ලින්ස් කාලා බලන්න. එහෙනම් මේ ලේසිම ලේසි ඩම්ප්ලින්ස් රෙසිපි එක හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අදට ගිහින් එන්න.